කවුද පූජ්‍ය පක්ෂය, කවුද පූජක පක්ෂය? පූජ්‍ය පක්ෂයේ පුද්ගලයා පූජ්‍ය වෙන්නේ ඇයි? පූජක පක්ෂයේ පුද්ගලයා පූජක වෙන්නේ ඇයි? ඕක වෙන් වෙන්නේ මෙහෙමයි. මුලින් පූජක පක්ෂයේ කවුද කියලා අපි අඳුනගමු. පූජක පක්ෂයේ කෙනාගේ කාර්යභාරය වෙන්නේ ඒ යම්කිසි දර්ශනයක් සමාජගත වෙලා තියෙනවා. ඒ දර්ශනයේ ගිහි සහ ගිහි නොවන කියලා පිරිස් දෙකක් තියෙනවා. ගිහි පැවිදි කියලා පිරිස් දෙකක් ඉන්නවා. ඒ ගිහි පිරිසට වෙලාවක් නැහැ ඒ දර්ශනය අධ්‍යයනය කරන්න. ඒ දර්ශනයේ තියෙන පොතපත ගැඹුර කියවන්න. ගිහි පිරිසට වෙලාවක් නැහැ. ඒ ගිහි පිරිස ඒගොල්ලන්ගේ ආර්ථික කටයුතු, ලෞකික කටයුතුත් එක්කම තමයි නිරත වෙලා ඉන්නේ. එතකොට ඒ ගිහි පිරිසෙන් පිරිසක් පැවිද්දට ඇතුල් වෙනවා. ඒගොල්ලෝ පැවිද්දට ඇතුල් වෙන්නේ අර තමන්ගේ ශාස්ත්‍රූවරයා තමන්ගේ දර්ශනය තුල තියෙන පොතපත කියවලා, හරි, ඒවා සමහර විට ලියලා තියෙන්නේ ලතින් භාෂාවෙන් වෙන්න පුළුවන්, පාලි භාෂාවෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අරාබි භාෂාවෙන් වෙන්න පුළුවන්, ඕනෑම භාෂාවකින් වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය පුද්ගලයන්ට කියවන්න බැරි භාෂාවක්. ඒගොල්ලෝ ඒවා අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඒවා කියෝලා, ඒවා සරල කරලා, ඒ පොතේ තියෙන එක සරල කරලා ගිහියට සම්ප්‍රේෂණය කරනවා. ඒක තමයි පූජකයාගේ කාර්යභාරය. ඊට අමතරව පූජකයා පූජා පවත්වනවා, ඒක ඔක්කොම වෙනවා. නමුත් පූජකයාගේ කාර්යභාරය තියෙන්නේ දැනටමත් පවතින, අපි කියන්නේ ස්ථාපිත වෙච්ච දැනුම පද්ධතියක්. ඒ දැනුම පද්ධතිය තියෙන්නේ සාමාන්‍ය හුදී ජනයාට අප්‍රෝච් කරන්න, රීච් කරන්න, හුදී ජනයාට අල්ලගන්න බැරි සීමාවක, පහසුවෙන් පරිශීලනය කරන්න බැරි වපසරියක. එතකොට මේ පුද්ගලයා පූජකයා මොකක්ද කරන්නේ? ඒ වපසරියට ගිහිල්ලා ඒවා අධ්‍යයනය කරලා, ඔක්කොම නෙමෙයි, අර ගිහි පුද්ගලයාට අවශ්‍ය පොඩි පොඩි කොටස් සරල කරලා කියන. ඒක පූජක. හැබැයි පූජ්‍ය එහෙම නෙමෙයි. පූජ්‍ය කියන පුද්ගලයා කියන්නේ එයා ස්වයං ගවේෂණයක් කරපු කෙනෙක්. එයා පොතපතත් අධ්‍යයනය කරලා ඇති, නැත්නම් නැති වෙන්නත් පුළුවන්. එයා ස්වයං ගවේෂණයක් කරන කෙනෙක්. ඒ ස්වයං ගවේෂණය කරලා එයා ගවේෂණය කරපු ටිකෙන් එයා ප්‍රතිඵලයක් ලබනවා. එයාට ඒ ප්‍රතිඵලය මත එයා ගවේෂණය කරපු ක්‍රියාපිළිවෙල සමාජයට සම්ප්‍රේෂණය කරනවා. එනයින් තමයි ඔහු පූජ්‍යයෙක් වෙන්නේ. පැහැදිලිද?